Hi guys, Robobot Nexus එකේ අද මම අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අද මම ගෙනාවේ ඒ කියන්නේ පොඩක් timing settings වලට තියෙන පොඩි embedded project එකක්. අද මම කරලා තියෙන්නේ time එකක් හදන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. පේනවා වගේ මම මොකක් හරි embedded project එකක් කරද්දී මම සාමාන්‍යයෙන් එන්නේ Bob simulator එක. ඔයගොල්ලෝ දන්නවා මම කලින් videos වල මම මේක කරලා තියෙනවා. අපි physically components වලට පස්සේ යමු. අපි ඉස්සෙල්ලා code එක ගැන බලමු. ඒ කියන්නේ මම හදන time එක ගන්න. එතකොට මේකෙන් වෙන්නේ අපි දැන් start කරන time එක. මේක exact time එකක් තියෙනවා. අපිට මේක manually time එකේ range එකට change කරන්න ඕනේ. අපිට code එකෙන් තමයි ඒක වෙනස් කරන්න වෙන්නේ. නැතුව අපිට මේක වෙනස් කරන්න බෑ. exact time range එකක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ physically components වල පොඩ්ඩක් මේ පැත්තේ නම් red button එකක් තියෙනවා, blue button එකක් තියෙනවා. මේ red button එකේ වෙන්නේ restart button එක. ඒ කියන්නේ දන්නවා restart එකත් ඊට පස්සේ blue button එක තියෙන්නේ stop and start button එක. අපි මේ code එක පැත්තට යමු. code එකේ මුලින්ම import modules, ඒ කියන්නේ අපේ libraries ටික import කරලා දෙනවා. ඒකට අපි use කරන from machine import pin I2C. එතන I2C අපි use කරන්නේ මෙතන OLED display එක අපි use කරන හින්දා. ඊටසේ from time import sleep අපි time එක sleep use කරනවා. import SSD 1068 මේ අපේ OLED display එකට import time එක අපි import කරලා දෙන්න ඊපස්සේ අපි අපේ පළවෙනි step එක තමයි අපි display එක setup කරගෙන දෙනවා. ඊට පස්සේ I2C ports එක ගන්න හරියන්න අපි SCL එකයි SD pins අපි අපේ ESP දරඩුවකින් අපි use කරන්නේ. ඒකේ pins වලට අපි define කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ පෙන්නුවොත් මෙන්න මේ මෙතන OLED display එක ඔයගොල්ලෝ පේනවා ඇති මේ SCA pin එකයි SDA pin එකයි. ඊට පස්සේ OLED අපි OLED එකේ width එක කියන්නේ මේකේ අපි screen range එක අපි මෙතන define කරලා තියෙනවා. OLED width එක 128 pixels. මේක pixels යන්නේ OLED height එක 64 pixels. ඊපස්සේ OLED එක අපි I2C එකත් එක්ක කනෙක්ට් කරලා තියෙනවා මෙතනින්. set time ඒ කියන්නේ මම කර range එකක් තියෙනවා කියලා. set time range 30. ඊට පස්සේ time left අපිට මේ තියෙන variables මේ පළවෙනි පළවෙනි set time කියන variable එක time left අපිට ඕන වෙනවනේ. time running false cost false කියන අපේ code එක start වෙද්දි මේ දෙක false තියෙනවා. last ticks time dot ticks කියන අර number ගන්න අනේ වගේ. ඊට පස්සේ අපි ඊළඟ step එකේ initializing the buttons වල pin initialize කරලා තියෙනවා. start button එක කියන්නේ මේ ඔයගොල්ලෝ පේන මේ red button එක. ඊට පස්සේ red button pin 14. ඒ කියන්නේ pin 14 මේ red button එක connect කරලා තියෙනවා. ඊට පස්සේ pause button එක කියන්නේ blue button එක ඒක pin 12. ඊට පස්සේ set up the function to display the function. අපි function එකක් හදනවා. අපේ function එක display වෙන්නේ. def කියන එක ගන්නවා මම කලින් ඉස්සර තියෙන function එකක් අපි මුලින්ම start කරද්දී අපි display time කියන function එකක් ලියද්දී අපි define කියන ඒ library එක use කරනවා. ඊට පස්සේ display time left එක මෙතන time එක then display time එකට යනවා. OLED.fill දැන් 0 කියන OLED එකේ erase වෙන ඔක්කොම OLED.text timer ඒ කියන්නේ OLED එකේ අපි timer 00 කියන්නේ parameters දෙක. ඊට පස්සේ OLED.text string value එක time.left එක time left එකට දෙන්න එන එක තමයි අපිට අතන මේ text එක විදිහට එන්න ඕනේ. තමයි string එකක් දාන්න. ඊට පස්සේ OLED.show කියන්නේ මේක අපිට show කරන්නේ. OLED.show කියන ඒ processing තමයි අපේ OLED එකේ අපි දෙන show. ඊපස්සේ ඊළඟ එක function to start the time අපි time එක start කරන්න කොහොමද මේක කියන්නේ. ඒකෙත් අපි function එක කරගෙන start time එක global set time timer. ඒ කියන්නේ අපි මේ උඩින් දාගත්ත ඒවා global කරනවා. ඒක අලුත් එකක්. global කියලා කියන්නේ අපිට variables global කරාම අපිට function එක ඇතුලේ ඕන තැනක ඒක ගන්න පුළුවන්. ඒ නිසා මෙතන global කරන time.left set time එක අර
කලින් ඔයගොල්ලෝ පෙන්වන්නේ අන්න ඒ වගේ මෙතන time dot test එක සමාන කරන set time එකට. ඊට දැන් start button එක click කරාම time dot running එක true වෙනවා. මේ true කියන්නේ අර ඔයගොල්ලෝ දන්නවනම් මොනවාද logic gates වල එන්නේ මේක තමයි true කියන්නේ. time running එක true වෙනවා. ඒ කියන්නේ start button එක pause එක false වෙනවා. last ticks time dot ticks dot millisecond. ඒ කියන්නේ අර ප්‍රගාන එතන last ticks වලට define වෙනවා. function to pause the timer. if pause time එක කියන්නේ මේක හදන්න තමයි පටන් ගත්තේ නෑ. pause time එක වෙන්නේ global pause. ඒ කියන්නේ අරගෙන pause එක මේකට use කරනවා. if time running time එක කරනවා pause not pause. ඒ කියන්නේ pause එක not pause කරනවා. අපි pause කරානේ. ඒකට ඒක not එක true වෙනවා. ඊට පස්සේ last tick time ticks. ඒ කියන්නේ අරගෙන main loop එක තමයි මේ තියෙන්නේ. while true ඒ කියන්නේ මේක ඉවර වෙනකම් if task buttons value 00 start timer set time to 30 sleep 0.3 seconds this is start button එකේ value එක 0 කියන්නේ මේක ඔයගොල්ලෝ දන්නවාද මේ pull up pull down අන්න ඒක ඒ නිසා මෙතන ඒක 0 වලට සමාන වුණු start time එක start වෙනවා set time කියන්නේ ඉපරාදින් time එක 30න් පටන් ගන්නවා sleep 0.3 seconds කියන්නේ ඒක කියලා තමයි පටන් ගන්නේ ස්ලීප් කියන්නේ මොකක් හරි එකක් අපිට එක්සැක්ට් ටයිම් එකක් ඒක නවත්තන්න නෙමෙයි ඒක මෙහෙම එක දිගට වෙන්නේ. ඊළඟ එක if time running and not pause. ඊට පස්සේ pause button එක value 0. يعني මේක දැන් if else ඔබ දන්නනේ if දැන් මම if එක නැත්තම් එක්ක else තිබ්බොත් elif වලට යනවා. elif නැත්තොත් තමයි else යන්නේ. දැන් මේක if තිබ්බොත් මේකත් චෙක් කරනවා මේ ඔක්කොම චෙක් කරනවා ඒ තමයි මේක අර if දාලා තියෙන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න if දැම්මොත් අනිවාර්යෙන් else එකකින් ඉවර වෙනවා එහෙම එකක් නෑ ඊට පස්සේ if pause button value 0 අරට pull down කරලා 0 වුණා pause timer start වෙනවා ඒ කියන්නේ pause එක start වෙනවා ඒක sleep 0.3 second යනවා if time running and not pause time running එක තියෙන not pause if time to ticks different මේක නම් method function එකක් ඊට පස්සේ මේක math function එකක් last ticks time එක අර විදිහටම තප්පර ගන්න සේව් වෙනවා if set time කියන්නේ time එක set time එක 0 වල වැඩි නම් set time එක එකක් අඩු වෙලා ඒක සමාන වෙනවා second එකෙන් second එක පල්ලෙහාට එද්දි if set time 0 වල වැඩි නම් දැන් 0 නම් අපිට ආයි මුලට යන්න ඕනේ නැහැ 0 නම් විතර set time එක එකක් අඩු වෙලා අර දැන් තියෙන එකක් අඩු වෙනවා 29 එක ආයි set time එකට ආයි සේව් වෙනවා display time set time කියන්නේ display time කියන ෆන්ක්ෂන් එකක් හදනවානේ මෙන්න මෙතන මේක මේ set time ඊට else නැත්නම් time running false කියන time එක නවත්තලා time එක නවතිලා OLED fill 0 වෙනවා ඊට පස්සේ OLED text times up OLED dot show ඔයගොල්ලෝට අරගෙන ඉවර තේරුම් නැතුවද අපි දැන් බලමු exact මේක කොහොමද වෙන්නේ කියලා ස්ටාර්ට් කරන්න පුළුවන්. දැන් අපිට ඕන බටන් එක ක්ලික් කරාම තමයි මේක වැඩ කරන්න පටන් ගන්නේ. හරි ඔයගොල්ලෝ වෙනද ටයිම් එක ස්ටාර්ට් වෙනවා. දැන් මේක යනවා. දැන් මේකෙන් අපිට පෝස් කරන්න පුළුවන්. දැන් පෝස් ස්ටාර්ට් කරනවා. ටයිම් එක මේකේ ටයිම් එක එක අඩු වෙනවා. ආයි පෝස් කරලා ආයි මෙතන දැන් මෙතන රීස්ටාර්ට් කරමු. ආයි මේක 29ට 28ට හරි. මම මේක ඔයගොල්ලෝ මම ෆිසිකලි හැදුවා. ඔයගොල්ලන්ට මම මේක වැඩ කරන එක වර්ක් එක කොහොමද ඒක perform කරන්නේ ඒක වීඩියෝ එකක් පුළුවන් වුණොත් දාන්න. එහෙනම් අද වීඩියෝ එක මෙච්චරයි.